Hello guys, welcome to my YouTube channel. ඔන්න අද මම යනවා UAE වල මගේ ලයිෆ් ගාඩ් ලයිසන් එක රිනිව් කරගන්න අවුරුදු 2කට පස්සේ. ඉතින් ඔයත් UAE වල ලයිෆ් ගාඩ් ජොබ් එකක් හොයනවා නම් ඔයාට ලයිසන් එක ගන්න UAE වල අනිවාර්යයි. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාට දැනගන්න පුළුවන් UAE වල කොහොමද ලයිෆ් ගාඩ් ලයිසන් එක ගන්න කියලා. ඉතින් අපි වීඩියෝ එකේ ඉස්සරහට සෙට් එකමු මොනවද කරන්න තියෙන්නේ, ඔයාට අවශ්‍ය ක්වොලිෆිකේෂන් මොනවද, ඔයාට අවශ්‍ය ඩීටේල්ස් ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. right guys, ඉතින් වීඩියෝ ක්ලිප් ටිකකුත් මම ඇඩ් කරන්නම් මේකට. මම ට්‍රේන් වෙච්ච සහ අපිට උගන්වන වීඩියෝ ක්ලිප් ටිකක්. Breathe 1, breathe 2. How many seconds? 5 seconds. The fire, call 997, the civil defense. 996, very important for you. You are working as a beach lifeguard. Emergency numbers, PPE, personal protection equipment. Emergency number. Yeah, personal protection equipment, gloves. You can use pocket mask. Adult patient. Adult patient. If the patient is a child, press the child button. No child. The child button is here. Remove clothing from the patient's chest. Open packet and apply pads on the patient's bare advised. So advised. Do not touch the patient. Everyone clear. Press the flashing shock button. Ten. 20. This is person life. 30. Give 2 breaths. Breathe 1. Breathe 2. right guys, ඉතින් ඔයා ලයිෆ් ගාඩ් ලයිසන් එක UAE වල ගන්නවා හිතාගෙන ඉන්නවා නම් ඔයාට අනිවාර්යෙන් ඕනේ ඔයාගේ પાස්පෝර්ට් කොපියක්. ඊට අමතරව ඔයාගේ પાස්පෝර්ට් සයිට් ෆොටෝ දෙකක් අවශ්‍යයි. ඔයාට ෆුල් ලයිෆ් ගාඩ් ගන්නවා නම් ෆුල් ලයිෆ් ගාඩ් වලට මීටර් 100ක් පීනන්න තියෙනවා පූල් එකේ. ඊට අමතරව ඩමිය කලෙක්ට් කරන්න තියෙනවා. ඩමිය කරලා ඔයාට වෝටර් බැලන්ස් එක බලන විනාඩි 4ක් වගේ. ඒ වගේ පොඩි දෙයක් තමයි ෆුල් ලයිෆ් ගාඩ් වලට තියෙන්නේ. ඔයා ඊට අමතරව බීච් ඇන්ඩ් පූල් කරනවා නම් බීච් ඇන්ඩ් පූල් වලට ඔයාට තියෙනවා මීටර් 200ක් පූල් එකේ පීනන්න. ඊට අමතරව ඊළඟ දවසේ ඔයාට ගිහිල්ලා බීච් එකේ මීටර් 200ක් පීනන්න තියෙනවා. ඔයා ලයිසන් එක ගන්න හිතනවා නම් කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපි යන්නේ ලංකාවේ කෙනෙක් කරහා. මම ඔයාට මේ නම්බරේ දාලා තියන්නම්. ලයිසන් එක ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් සර්ගේ නම්බරේ ඔයාට පුළුවන් ඒ නම්බරේට කෝල් කරලා ඔයාට සර්වර් කන්ටැක්ට් කරගන්න. ඉතින් ඒකම ඔයාලට දවස් දෙකක වගේ පීනන්න පුළුවන් කෙනෙක් නම් දවස් දෙකයි අවශ්‍ය වෙන. එක දවසක් ට්‍රේනින්, අනිත් දවසේ එක්සෑම්. ඉතින් ට්‍රේනින් දවස් වලට ඔයාලට CPR, කටින් ඉන්ජරි, නෝස් බ්ලීඩින් ඒ හැම දෙයක්ම ඔයාලට උගන්වනවා. ඒ ඔක්කොම උගන්වන අතරේ ඔයාලට ස්විමින් ටෙස්ටිං බලනවා. ස්විමින් එක බලලා ඔයාලට ඩමි කලෙක්ට් කරනවා. ඒ ඔක්කොම ඔයාලගේ ට්‍රේනින් දවසේ බලනවා. ඊළඟ දවසේ තමයි ඔයාලට ඊට පස්සේ එක්සෑම් එක තියෙන්නේ. එක්සෑම් එකට ඔයාලට තියෙන්නේ ට්‍රේනින් එකේ දවසේ තියෙන ටිකම තමයි. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. අපි මට මගහැරෙන දෙයක් තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඔයාලට කමෙන්ට් එක හරහා ඔයාලට රිප්ලයි කරන්නම්.